පුද්ගලයෙක්ගේ අපරාධකාරීත්වය සඳහා බලපාන සාධක පිළිබඳව කතා කරනකොට මනෝවිද්‍යාත්මක සාධකවලට යොමු වෙන්නේ මූලික තැනක්. විශේෂයෙන් අපි දන්නවා අපරාධකාරීත්වය පිළිබඳ විස්තර කරනකොට මේ පුද්ගලයෙක්ගේ සමාජානුයෝජනය හරහා තමයි පෞරුෂත්වයේ ගොඩනැගෙන්නේ කියන කාරණාව පිළිබඳව විවිධ න්‍යායාත්මක මතවාද ගොඩනැගිලා තියෙනවා. අපි පෞරුෂත්වය කියලා කියන්නේ කෙනෙක් අවස්ථානුගත කරුණවලදී ඒ කියන්නේ තමන්ට තමන්ගේ ජීවිතේ මුණ දෙන්න සිද්ධ වෙන දුකකදී සතුටකදී පසුතැවීමකදී කලකිරීමකදී මේ වගේ ඕනම අභියෝගාත්මක අවස්ථාවකදී ඒකට මුහුණ දීම තුළින් ප්‍රතිබිම්බණය කරන ප්‍රතිරූපය කිව්වොත් අපි හරි. අපි දන්නවා කෙනෙක් තමන්ගේ ප්‍රේම සබඳතාවයක් බිඳ වැටුණාම තමන්ගේ සියදිවි හානි කර ගැනීමට තරම් චේතනාවන් දුබල වෙන අතර තවත් කෙනෙක් හිතනවා ඒ වගේ තත්වයකදී ඊට වඩා එහාට ගිහිලා ජීවිතය දිනන්න. එකම සිද්ධියකදී පුද්ගලයෝ දෙන්නෙක් හැසිරෙන ආකාරය ඒගොල්ලෝ සමාජානුයෝජනය වෙලා තියෙන පරිසරය අනුව හැඩගැහෙනවා. මම මේදී සාකච්ඡා කරනවා මේ අපගාමී එහෙම නැත්නම් අපරාධකාරී පෞරුෂත්වයන් බිහි වෙන්න කොයි විදිහටද කෙනෙක්ගේ සමාජානුයෝජනය එහෙම නැත්නම් එයා පුංචි කාලේ ඉඳලා මේ සමාජයට අනුගත වීමේ ක්‍රියාවලිය තුළ සිදුවන දේවල් බලපාන්නේ. ඒ වගේම මේ දේවල් අලලා මනෝවිද්‍යාවේ කතා වෙලා තියෙන විවිධ සාධක, විවිධ න්‍යායන්, විවිධ කරුණු මොනවද කියලා විස්තර කරන්න මම මෙහිදී උත්සාහ කරනවා. හැබැයි මනෝවිද්‍යා ලෝකයේ තුල අපි දන්නවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, ඇනා ෆ්‍රොයිඩ්, කාල් යුන්, ඇල්බර්ට් ඇඩ්ලර්, ජීන් පියාජේ, ඒ වගේම අපි ගත්තාම ඉබ්‍රහම් මාස්ලෝ, එරික් එරික්සන් මේ වගේ බොහෝ දෙනෙක් විවිධ විෂය පරාසයන් යටතේ අධ්‍යයන කරලා අපගාමී පෞරුෂත්වයන් කොයි විදිහටද බිහි වෙන්නේ කියන කාරණාව විස්තර කරලා තියෙනවා. ඒ අතරින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට හිමි වෙන්නේ විශේෂ ස්ථානයක්. මොකද අපි මනෝවිද්‍යා ලෝකයේ තුල බොහෝ දෙනෙක්ගේ අධ්‍යයන හොයාගෙන යනකොට පැහැදිලි වෙන කරුණක් තමයි බොහොමයක් දෙනෙක් තමන්ගේ අධ්‍යයන ඉදිරියට අරගෙන ගිහින් තියෙන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නිර්මාණය කරපු මනෝවිශ්ලේෂණවාදයේ පදනම් කරගෙන කියලා කිව්වොත් ඒක හරි. වියනාවේ තරුණ වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරන කාල සීමාවේ රෝහලේදී තමන්ට මුණ ගැහෙනවා තමන් ළඟට තමන්ට විවිධ ලෙඩ රෝග තියෙනවයි පවසමින් ප්‍රතිකාර ඉල්ලාගෙන පැමිණි තරුණ තරුණියක්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ළමා කාලය තමන්ගේ පියා හිමි වෙලා සුළු පියා යටතේ වැඩෙන තමන්ගේ මවට ඉතා ලැබි ළමාවියක් තිබුණු අය. මෙයා මේ තමන් ඉදිරියට ඇවිල්ලා ලෙඩයයි කියා සිටින බැලූ බැල්මට කිසිදු ලෙඩක් නොපෙනෙන මේ තරුණ තරුණියන් පිළිබඳව මේ විදිහට ඇතිවෙන්න හේතුව කුමක්ද කියන එක පිළිබඳව සොයා බැලීමේදී ඔහු අනාවරණය කරගන්න කරුණක් තමයි මේ අවිඥානික මනස අපි යටපත් කරනු ලබන මනස විසින් පුද්ගලයන් මෙහෙයවනවා මේගොල්ලන්ට ප්‍රතිකාර අවශ්‍ය වෙලා තියෙන්නේ මෙන්න මේ අවිඥානික මනස විසින් ජනනය කරනු ලැබූ යම් යටපත් කිරීම වල ප්‍රතිඵල විදිහට ඒගොල්ලෝ පීඩාවට පත් වෙලා තියෙන මානසික තත්ත්වයන්ට කියලා ඔහු හඳුනගන්නවා. කෙසේ නමුත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදී න්‍යාය සැලකෙන්නේ තාමත් මේ බටහිර දිග ලෝකයේ තුල කෙතරම් විවේචනයට ලක් වුණත් ඇතැම් කරුණු වලට විවේචන නැතුව නොවේ. නමුත් කෙතරම් විවේචන වලට ලක් වුණත් තවමත් නොනැසී පවතින මතවාදයක් විදිහට. අපි දන්නවා ලෝකයේ මේ වන විට පහළ වුණු බුදුරජාණන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, අල්ලාහ් නබිතුමා වගේ බෞද්ධ දර්ශනය හෝ වේවා වෙනත් ආගම් පදනම් කරගෙන මිනිසුන්ගේ සිත, නිවන, ස්වර්ගය මේ වගේ විවිධ දේවල් සම්බන්ධ කරගෙන සිත පිළිබඳ අපූර්ව විශ්ලේෂණයන් මේ ලෝකයේ තුල බිහි වෙලා තියෙනවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා කියන්නේ එක පැත්තකින් ඒ විදිහට ඒ කියන්නේ අර වගේ බුදුරජාණන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, අල්ලාහ් නබිතුමා වගේ ඒ දර්ශනයන් වලින් ඒ ආගමික දර්ශනයන් වලට වලින් එහා ගියපු ඒ කියන්නේ සිත පිළිබඳ විග්‍රහ කරන්න වෙරදරපු ඒ සිතේ තියෙන විශ්මිත දේවල් එහෙම නැත්නම් මේ විශේෂයෙන් මනෝවිශ්ලේෂණවාදයේ පදනම් කරගෙන මිනිසුන්ගේ පෞරුෂයේ බිහිවීම, මිනිසුන් සිතන පතන ආකාරය, ඒ වගේම අනාගත පෞරුෂයේ තීරණය කරන ආකාර පිළිබඳ කතා කරන්න උත්සාහ දරපු මනෝවිද්‍යාඥයෙක්.
ඔබට මෙය විග්‍රහ කිරීමේ පහසුව තකා අපි ඉතා සැලකිල්ලෙන් මනෝ විශ්ලේෂණවාදය කියන මතවාදයේ විග්‍රහයට ලක් කළොත් අපිට හඳුන ගන්න පුළුවන් ඔහු මනසේ ස්තර ගැන කතා කරලා තියෙනවා. පෞරුෂත්ව ව්‍යුහයන් ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම පුද්ගලයෙක් මනෝලිංගික සංවර්ධනාවදී කුඩා කාලේ ඉඳලා කොයි විදිහටද වැඩිහිටියෙක් දක්වා වර්ධනය වෙන්නේ, ඒ වර්ධනය වීම තුළ කොයි විදිහටද ව්‍යාකූලතා හෝ ව්‍යාකූලතා නොවන ආකාරයේ පෞරුෂයක් ගොඩනැගෙන්නේ කියන එක සාකච්ඡා කරලා තිනවා. වගේම ඊට් ඊගෝ සුපර් ඊගෝ එහෙම නැත්නම් අපි කියන පෞරුෂ ව්‍යුහය තුල පැන නොනගින ආందోලනාත්මක එහෙම නැත්නම් දරාගත නොහැකි යම් තත්වයන් වලදී කොයි විදිහටද ඊගෝ මගින් හිත සමනය කරන්නේ, හිත බැලන්ස් කරන්නේ. ඒකට ඔහු සංරක්ෂණ ප්‍රයෝග කියන කාරණේ යටතේ සාකච්ඡා කරනවා. ඒ වගේම ඔහුගේ ප්‍රතිකාර විදියක් විදියට සිහින විශ්ලේෂණය පදනම් කරගෙන මනෝවිද්‍යාවට ප්‍රතිකාර විදියක් හඳුන්වා දෙනවා. අද මම මෙහිදී සාකච්ඡා කරන්නේ ඔහු විසින් සාකච්ඡා කරන්නට යෙදුණු මනසේ ස්තර පිළිබඳව. ඇත්තටම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මනස කොටස් තුනකට බෙදනවා. සවිඥානය, උපවිඥානය, අවිඥානය කියලා. මේ කොටස් තුන පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපිට පැහැදිලි වෙනවා එහි ගැඹුරු අරුතක් තිබෙන බව. ඔහු කියනවා මේ උඩුසිත, මැදසිත, යටිසිත කියන මේ කාරණා තුන ගැන සාකච්ඡා කරනකොට ඔහු සවිඥානය එහෙම නැත්නම් අපි කියන කොන්සස් කියන එකෙන් ඔහු අදහස් කරන්නේ පුජ්‍යලයාගේ ඕනම වෙලාවක එයාගේ මතකයේ අවධානයේ සංජානනයේ තියෙන දේවල්, අපේ පංචේන්ද්‍රයන්ට හසු වන දේවල්. අපි ඕන කෙනෙකුට අද උදේ කෑවේ මොනවද, අපි ගියේ කොහෙද, අද දවසේ වුණේ දේවල් මොනවද, මේවා අපිට කිසිම අපහසුතාවයකින් තොරව අපේ උඩුසිතේ තියෙන දේවල්. මෙන්න මේ දේවල් වලින් අපේ හිතේ සවිඥානය කියන එක සමන්විත වෙලා තියෙනවා කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා. උපවිඥානය කියලා කියන්නේ අපිට ලොකු අපහසුතාවයක් නැහැ. හැබැයි මතකයට නංවන්න පුළුවන්, නංවා ගත හැකි සිතුවිලි සහ තොරතුරු අයත් සිත කියලා කියනවා. අපි හිතමු අපි මීට මාස 2-3කට කලින් ගියපු විනෝද චාරිකාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මුහුණ දීපු රසවත් අත්දැකීමක් වෙන්න පුළුවන්, ජයක් වෙන්න පුළුවන්. අපිට මතක් කරලා ගන්න පුළුවන්. ඒක ලොකු ආයාසයක් දරන්න ඕනේ නැහැ. නමුත් අර උඩු හිතේ වගේ ඊටා ක්ෂණිකව අපිට ඒවා එළියට දාන්න බැරි වුණත් ගොඩක් වෙලාවට ඒ හා සමාන වේගයකින්ම අපේ මතකයට නැගින අත්දැකීම් වලින් සමන්විත සිත ඔහු හඳුන්වනවා උපවිඥානය කියලා. එහෙනම් මොකක්ද මේ අවිඥානය කියලා කියන්නේ? අවිඥානය කියලා කියන්නේ අවරෝධනය කරන අපි යටපත් කරන ලබන දේවල් තියෙන හිත. අපි උදාහරණයක් විදිහට ගමු. ළමා කාලේ අපි ලැබපු අමහිරි අත්දැකීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සභාවක කතාවක් කරන්න ගිහිල්ලා අපිට වැරදිලා සිදුවෙච්ච ලැජ්ජාවක් වෙන්න පුළුවන්. කාට හරි මුදලක් ණයට දීලා ඒකට අපිට නොලැබුණු දෙයක් වෙන්න පුළුවන්. නීරස මතකයක් වෙන්න පුළුවන්. අපි පරාජය වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. අපේ පවුලේ සමීපතමෙක් මිය ගිහිල්ලා අපිට ඇති වෙන දුක කාංසාමේ තත්වයක් වෙන්න පුළුවන්. අපේ ප්‍රේම සබඳතාවයක් වෙන්න පුළුවන්. අපේ විවාහය අසාර්ථක නම් කලින් අපි විවාහ වෙලා දැන් දෙවෙනි විවාහයේ ඉන්නවනම් අපේ පළමු විවාහය වෙන්න පුළුවන්. ඒ වගේ අපි සමහර දේවල් අපේ හිත ඇතුළට දාලා හිත ඇතුළෙම හංගගෙන ඉන්නවා. හැබැයි විටින් විට කාලයගේ ඇවෑමෙන් ඒවා මතක් නොවෙනවා නෙවෙයි. මතක් වුණාම අර ඉබ්බෙක් කටුව ඇතුළට දානවා වගේ අපි හරි හයියෙන් අපේ හිතට කාංසාමේ තත්වයක් ඇති වුණාම යටපත් කරන සිතුවිලි ඇතුළත් වෙලා තියෙන්නේ මෙන්න මේ අවිඥානය. මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සමාන කරන්නේ අයිස්බර්ග් කියන සංකල්පයට. අපි දන්නවා මුහුදේ පාවෙන අයිස් කන්දක් ගත්තාම ඒ අයිස් කන්දේ මතු පිටට පේන්නේ හරිම සුළු කොටසයි. හැබැයි ගැඹුරුම කොටස තියෙන්නේ මුහුදු ජලයේ යට. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා මිනිස්සුගේ ප්‍රබලම මේ අවිඥානය. අර උඩුසිත කියන එක අපි මතු පිටින් මිනිස්සෙක් දැක්කට ඒ මිනිස්සයා පිළිබඳ අපිට ඇගීම් වලට එන්න බෑ. මිනිස්සෙක්ව තේරුම් ගන්න නම් එයාට ප්‍රශ්න ඇති කරන්නේ එයාව යම්කිසි සමාජයේ අනුමත නොවන චර්යාවකට එයා පෙළඹවීමක් ඇති කරලා ඒකේ මුදව ගන්න ඕන නම් ඒ මුදවා ගැනීමට එයාගේ සිත තේරුම් ගන්න නම් මෙන්න මේ අර හරියට මුහුදු ජලයේ ඒ අයිස් කන්දේ මතු පිට පේන කොටස නෙමෙයි. ඒ අයිස් කන්දේ ජලයෙන් යට වූ කොටස තේරුම් ගැනීම අවශ්‍ය බව තමයි මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අවධාරණය කරන්නේ. මම ඔබට සරල උදාහරණයක් අරගෙන එන්නම්. අපි හැමෝටම හුරු පුරුදු චිත්‍රපටයක් තමයි ටයිටැනික් කියන්නේ. ටයිටැනික් චිත්‍රපටය
ජැක් සහ රෝස් කියන මේ ආදරවන්තයින්ගේ චරිත වටා ගෙතුණා වුණාට මං කියන්න යන්නේ එතනින් එහාට ගියපු කතාව. ධන කුවේරයන් අරගෙන යන මේ නෞකාව බාර දෙන්නේ දක්ෂතම පළපුරුදුම කපිතාන්වරයෙකුට. ඔබ දන්නවද මේ ටයිටැනික් නැවේ මේ ගමන මේ විවේක නිවාඩුව අවසන් කරලා මේ කපිතාන්වරයා තමන්ගේ විශ්‍රාම ජීවිතයටයි සූදානම් වෙලා සිටියේ. මේ චාරිකාවෙන් පසුව ඔහු හිතාගෙන හිටියේ විශ්‍රාමයන්. මෙතරම් පළපුරුදු කපිතාන්වරයෙක් මේ ධන කුවේරයන් රන් රිදී මුතු මැණික් වලින් ගහන මේ නෞකාව අරගෙන යනකොට ඔහු දකිනවා ඈත මුහුදේ පේන අයිස්කන්ධ. හැබැයි ඔහු හිතන්නේ නෑ හීනකින්වත් ඒ මතු පිටින් පේන අයිස්කන්ධේ ස්වරූපය අනුව Taman මේ අරගෙන යන සුවිශාල නැව ගිලවන්න තරම් ඒ අයිස්කන්ධ ප්‍රමාණවත් වෙයි කියලා. නමුත් අපි දන්නවා ඒ අයිස්කන්ධේ මේ නෞකාව වැදිලා මුළු නෞකාවම ජලබත් වෙන ආකාරය. ඒක ඇත්තටම ජැක් ඇන් රෝස් එහෙම නැත්නම් ජැක් සහ රෝස් කියන මේ ප්‍රේමවන්තීන් වටා ගෙතුණු ආදර කතාවකට ගොනු වුණාට මට මතකයට ආවේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියපු මේ සිතේ ප්‍රබලත්වයේ විග්‍රහ කෙරෙන අවිඥානයේ බලපෑම පිළිබඳව එහෙම නැත්නම් අවිඥානයේ බලපෑම කොච්චර ප්‍රබලද කියන එකට ගත්ත උපමාවේ ඒ අයිස්කන්ධේ ඇත්තටම වතුරෙන් යට තියෙන කොටසේ තියෙන භයානක බව එහෙම නැත්නම් කොච්චර ලොකු විනාශයක් කරන්න පුළුවන්ද කියන හැඟීම මට මේ කියන සිද්ධියත් එක්ක ආවා. අපි බලමු අපි දන්නවා පුජ්‍යලෝ පුනරුත්ථාපනය කරනකොට අපේ බන්ධනාගාර පද්ධතිවල තියෙන හරීම සාම්ප්‍රදායික ක්‍රමවේද. වඩු වැඩ වෙන්න පුළුවන්, මුද්‍රණාංශේ වැඩ වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම අපි මත්ද්‍රව්‍ය වගේ දේවල් වල පුනරුත්ථාපන වැඩසටහන් කරනකොට තාමත් අපි ඉන්නේ සාම්ප්‍රදායික තැනක. අපි අමතක කරලා තියෙනවා අද ඉන්න ජෙනරේෂන් එක. එහෙම නැත්නම් මේ ඉන්න කණ්ඩායම කවුද කියන වග. අපි පුජ්‍යලෝ තේරුම් ගන්නකොට ඒගොල්ලොන්ව මේ ඇවිල්ලා තියෙන නාගරික පරිසරවල මුඩුක්කු පැල්පත්වල නම් ඒගොල්ලෝ දිහා බලලා ඒගොල්ලොන්ට ලේබල් ගහලා ඒගොල්ලෝව පුනරුත්ථාපනය කරන්න හැදුවට ඒක සාර්ථක වෙන්නේ නැහැ. අපිට පේනවා නැවත නැවත වැරදිකරුවන් වීම සඳහා බලපාන හේතු හරියට අධ්‍යයනය කරොත් අපි හඳුනා ගන්න ඕන සහ අපිට විශ්වාස කරන්න වෙනවා අපි බන්ධනාගාරගත කිරීම හරහා ලබා දෙන පුනරුත්ථාපනයේ යම් යම් ගැටලු සහගත තැන් තියෙනවා කියලා. මිනිස්සුන්ට ප්‍රශ්න ඇති කරන්නේ අවරෝධනය කරනු ලබන මනස තුලින් නම් පුජ්‍යලයක් තේරුම් ගැනීම කියන එක අපිට ඒ පුජ්‍යලයාගේ මතු පිට දිහා බලලා හෝ ඒ පුජ්‍යලයාට ලැබිලා තියෙන ලේබලය දිහා බලලා හෝ කරන්න බෑ. විශේෂයෙන් කෙනෙක්ව තේරුම් ගැනීම කියන කාර්යයේදී මේ යටපත් වෙලා තියෙන දේ යටපත් වෙලා තියෙන ඔහුගේ හිතේ ඔහුගේ ඇයගේ හිතේ යටපත් වෙලා තියෙන සිතුවිලි මොනවද කියන එක තේරුම් ගැනීම ඊටාම වැදගත් වෙනවා. මම මෙහිම කියනකොට මට මතක් වෙන්නේ ගොඩක් වෙලාවට මේ තේරුම් ගැනීම නොකිරීම නිසාම දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි දන්නවා උපදේශනය වගේ දෙයක්. උපදේශනයකදී උපදේශකවරයා හෝ වරිය වෙත එන සේවාලාභියා කොයිම වෙලාවකදීවත් එයාගේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න ආවා වුණත් යම් කොටසක් ඉතුරු කරගෙන තමයි ඒක දිග හරින්නේ. එතකොට උපදේශකයාගේ හෝ උපදේශිකාවගේ තියෙන එදිරි සංවාදය, රැපුව, විශ්වාසය දැනවීම වගේ කරුණු මත තමයි එයාගේ අවරෝධනය කරගෙන ඉන්න මනසට අපිට ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මනෝවිශ්ලේෂණ වාදය තුල කරනු ලබන මේ අපූර්ව විග්‍රහය තුලින් අපිට දෙනු ලබන පණිවිඩය මොකක්ද? ඒ තමයි ඕනම කෙනෙක්ගේ ඒ පුජ්‍යලයා පිළිබඳව තේරුම් ගැනීමේදී පුජ්‍යලයාගේ මතු පිටින් දකින දෙයින් පමණක් පුජ්‍යලයා පිළිබඳ නිගමන වලට පැමිණිය නොහැකි බව. ගොඩාක් දෙනෙකුට ගැටලු ඇති කරන්නේ ඔහු හෝ ඇය විසින් යටපත් කරගෙන සිටින සිතුවිලි වලින්. මේක අපිට මේවා අතර තියෙන අන්තර් සබඳතාවය මේ විදිහට මේ සිත තුළ යටපත් කරන සිතුවිලි තුලින් එයාට කාන්සාමී තත්වයන් ඇති කරන්නේ කොහොමද කියන කාරණේ ෆ්‍රොයිඩ්ගේ මේ න්‍යාය ඉතිරි කොටස් පිළිබඳව සාකච්ඡා කිරීම තුලින් අනාවරණය කරගන්න පුළුවන් වගේම ඒ අන්තර් සම්බන්ධතාවය මම ඊළඟ වීඩියෝ වලින් ඔබට විස්තර කරන්නම්. මෙහිදී මට පැහැදිලි කරන්න ඕන උනේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හැම පුද්ගලයෙක්ගේම මනස
ස්තර නැත්නම් ලෙවල් 3කින් සමන්විත බව සඳහන් කරනවා. ඒ ලෙවල් 3 තමයි මේ උඩුසිත, මැදිසිත සහ යටිසිත කියන එක. සවිඥානීය, උපවිඥානීය, අවිඥානීය කියලා අපි හඳුන්වනවා. ඒකෙන් සවිඥානීය කියලා කියන්නේ අපිට මතු පිටින් පේන දේ. ඒ වගේම අපි ගත්තොත් උපවිඥානීය කියලා කියන්නේ අපිට අපහසුතාවයකින් තොරව මතකයට නංවාගත හැකි තොරතුරු ඇතුළත් සිත. හැබැයි අවිඥානීය කියලා කියන්නේ අපිට කාන්සාමය තත්වයන් ඇති කරනු ලබන අපේ සිත තුළ ප්‍රබල අපි පුද්ගලයෙක්ව තේරුම් ගත නොහැකි විශාලතම කොටස. එහෙනම් ඔබට පේනවා පුනරුත්ථාපනයේදී විතරක් නෙමෙයි කෙනෙක්ගේ පෞරුෂ ගැටලු හඳුනා ගැනීමේදී මෙන්න මේ කියන తত্ত্বය දැනගෙන සිටීමේ තියෙන වැදගත්කම. අපි ඉතිරි කොටස් සාකච්ඡා කරමු ක්‍රිම් ඇකඩමි ඔස්සේ ඊළඟ වීඩියෝව තුලින්.